welcome back to my YouTube channel. අද අරන් ආව exam day vlog එකක්. ඉතින් මගේ exam දවස කොහොමද ගත වුනේ කියලා තමයි ඔයාලත් එක්ක share කරගන්න යන්නේ. මට අද exam පටන් ගන්න උදේ 9ට. ඉතින් මම දැන් උදේ 6ට නැගිටලා මේ පොඩ්ඩක් ආපහු බලාගත්ත පොඩ්ඩක්. කිරි එකකුත් හදාගෙන ඒකත් බලාගෙන දැන් මේ last වෙන යන්න මම 8 වගේ වෙද්දි යන්න ඕනේ. මම අද ගෙදර ඉඳන් නෙමෙයි අද බෝඩිමේ ඉඳන් තමයි exam එකට යන්නේ. ඉතින් එහෙනම් යමු මාත් එක්ක. මේන් රෝඩ් එකට පොඩි දුරයි තියෙන්නේ පයින් එන්න පුළුවන් ඒ වුණාට ඉතින් මම එක්සෑම් දවස නිසා මහන්සි වෙන්නේ නැතුව ටුක් එකක් අරගෙන ආවා. ඒ ඇවිල්ලා බස් එකේ ඇවිල්ලා බැහැලා දැන් මම උදේට මොකුත් කාලා හිටියේ නැහැ. එක්සෑම් නිසා බඩගිනි ආවොත් එහෙම අමාරුයි ඉන්න. ඒ නිසා මම මේ පොඩි දෙයක් අරගෙන ඒකත් අරගෙන යනවා. ඒක එතන ඉඳන් මට කන්න ටයිම් එකකුත් නැහැ. මම තව බස් එකක් ගන්න ඕනේ. ඒ බස් එකේ යන ගමන් තමයි දැන් මම මේක කන්නේ. එක්සෑම් එක පටන් ගන්නේ 9ට. ඉතින් මම 8:45 වෙද්දි කොහොම හරි ආවා කොලෙජ් එකට. මේක අපේ යුනිවර්සිටි එකේ එක්සෑම් එකක් නෙමෙයි. මේක මම වෙනමම කරන ප්‍රයිවට් ඩිප්ලෝමා එකක එක්සෑම් එකක්. අද මට එක්සෑම්ස් දෙකක් තියෙනවා. ඉතින් දැන් මේ ෆස්ට් එක්සෑම් එකට යන්න තමයි හදන්නේ. දැන් වෙලාව 11යි. මගේ ෆස්ට් එක්සෑම් එක ඉවරයි. ඊළඟ එක්සෑම් එක තියෙන්නේ දවල් 1ට. ඉතින් පැය දෙකක වගේ බ්‍රේක් එකක් තියෙනවා. අපි දැන් කැන්ටින් එකට ආව මොන හරි පොඩි දෙයක් කන්න. කාලා පොඩ්ඩක් පාඩම් කරන්නත් තියෙනවා. අපි ඉතින් ඕනම එක්සෑම් එකකට පාඩම් කරලා තිබ්බත් නැතත් අවසාන මොහොතේ බලා ගන්න ටික කොහොමත් මාරම යූස්ෆුල් වෙනවානේ. මම දන්නේ මට නම් පර්සනලි එහෙමයි. මේ එක්සෑම් එක ලියන්න නම් ටිකක් සතුටින් ඉන්න. මොකද මේක අවසාන එක්සෑම් එක නිසා දවස් 4ක් එක දිගටම එක්සෑම්ස් තිබ්බා දැන් අපිට. ඉතින් කොහොමද දැන් ටිකක් පාඩම් කරලා දැන් එකට ළඟයි. ඉතින් අපි ආපහු ඊළඟ එක්සෑම් එක ලියන්න එක්සෑම් හෝල් එකට ආවා. ඒ එක්සෑම් එකත් ලියලා ඉවර වෙලා හම්බෙමු. අදට එක්සෑම් ඉවරයි. ඉතින් දැන් 3යි වෙලාව. දැන් මේකේ හිටපෝ අපි කට්ටිය ආපහු අපි ආයි හම්බෙන්නේ නැහැ නේ. ඉතින් ගොඩක් දුරට ඉතින් ඒ නිසා ඔන්න ඔක්කොම එකතුලා ෆොටෝස් එහෙමත් ගහලා කතා බහ කරලා
දැන් යන්න තමයි හදන්නේ. දැන් මම මෙහෙම බෝඩිමට යන්නේ නැහැ. මට පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න. ඒ ටිකත් කරගෙන තමයි යන්නේ. ඔයාලා දන්නවද මොකද්ද වැඩේ කියලා? මම දන්නේ මම වගේ තව අය ඉන්නවද කියලා. මට සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගොඩක් ස්ට්‍රෙස්ෆුල් වෙන එක්සෑම්ස් ටිකක් තිබ්බහම එක්සෑම්ස් ඉවර වෙන දවසට මට මොනවා හරි මං ආස චූටි දෙයක් ගන්නවා. ඒක ගොඩක් ලොකු දෙයක් නෙවෙයි. පොඩි දෙයක්. මං ආස දෙයක්. ඉතින් පොඩි කාලේ ඔක මට ගන්න බැහැනේ. ඉතින් අම්මා තමයි ඒක මට අරගෙන දෙන්නේ. මම එක්සෑම් එකට දැන් පාඩම් කරන මහන්සින කාලෙම යාට කියනවා අම්මේ මට අරක ඕනේ. එක්සෑම් ඉවර වෙන දවසට අරගෙන දෙන්න කියලා කියනවා. ඉතින් ඒක කන දෙයක් වෙන්න පුළුවන්. ඒක කාලෙන් කාලෙට වයසින් වයසට ඒ තියෙන ආසාවල් ඉතින් වෙනස් වෙනවා. අද මම මේ යන්නේ මට දැන් ටික දවසකින් නම් මම පොතක් දැක්කා. ඒ පොතට මට දැන් ආස හිතුණා කියවන්න. මම ගුණසේනකේ බැලුවා. ගිහිල්ලා ගුණසේනකේ තිබ්බේ නැහැ ඒක ඉවර වෙලා කිව්වා. ඉතින් සරසවියකට තමයි මම මේ දැන් යන්නේ. ඒත් එක්ක මට ස්පාසලෝන් එකට යන්න උවමනාවකුත් තියෙනවා. ඉතින් දෙකම එකම තැනින් කරගන්න පුළුවන් නිසා තමයි මම මේ දැන් OGF එකට යන්නේ. ඉතින් මම තනියම තමයි ආවෙත්. දැන් මම ආපු ගමන් මේ ස්පාසිලෝන් එකට තමයි යන්න හදන්නේ. ඔයාලා මම දැන් සතියකට වගේ කලින් දාපු vlog එකක් බැලුවා නම් ඔයාලා දකින්න ඇති මම ප්‍රොඩක්ට් එකක් හොයන්න ගියා. ඒක තිබ්බේ නෑ එදා ස්පාසිලෝන් එකේ. ඉතින් දැන් මම දැක්කලා වෙබ්සයිට් එකේ ඒක රීස්ටොක් කරලා තියෙනවා. ඒ නිසා තමයි මම මේ දැන් ආවේ ඒක ගන්න. මගේ වෙලාවට ඔන්න ඒක තිබ්බා. ඉතින් මට දැන් මාරම හැපි ඒක තිබ්බ එකට. ඉතින් කොහොමද දැන් ඒකත් අරගෙන දැන් මම යන්නේ සරසවි එකට. හරිම දුකයි ළමයි කියන්නේ පොත මේකේ තිබෙත් නැහැ ස්ටොක් ඉවර වෙලාලු. ඉතින් මට දැන් කොච්චර හදිස්සියද කියනවනම් ඒ වුණාට මේ පොත අදම ගන්න මම එහෙම්මම එතනම වන් ගෝල් ෆෙස්ට් එකේ තැනක ඉඳගෙන මුළු ඉන්ටර්නෙට් එකම පීර ඔන්ලයින් සයිට් එකක් හොයාගෙන එතනම ඉඳගෙන පේමන්ට් එක කරලා මම ඒ පොත ඕඩර් කරා. මට තාම ලැබුණේ නැහැ පොත. ඉතින් කොහොම හරි දැන් මගේ ආසාව ඉෂ්ට වෙච්ච නිසා මට දැන් ඒ දවස ගැන සතුටුයි. ඉතින් ඒ කරලා දැන් මේ යන ගමන් මේ තියෙන ඉතින් අපි බේටම යවෙන shops නේ. ඉතින් මේ නික්නැක් එකට ආවා මම. ඒ උනාට ඉතින් එතන ඉඳන් ගන්න තරම් එහෙම ලොකු දෙයක් තිබ්බේ නැහැ. ඉතින් ඔහොම තමයි වන් ගෝල් ෆෙස්ට් එකේ වැඩ ටික උනේ. ඊට පස්සේ මම බෝඩිමට ආවා. බෝඩිමට එන්න කලින් මම ගිහිල්ලා රෑට කන්න කෑම එකකුත් එහෙම මම ගත්තා. ඔන්න ඔහම තමයි ඉතින් මගේ එක්සෑම් දවස ගෙවුනේ. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා. ඔයාලා හැමෝටම thank you. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම පරිස්සමින් ඉන්න.